ඕ බාසිල් හිටියා නේද දැන් SLR බාසිල් දන්නේ නැහැ නේ SLR බාසිල් කියන්නේ බාසිල් කියලා මට ඒක මීටර උන්නේ නැහැ නේ මේ මොබයිල් ඉන්නේ හලෝ මේ කවුන්ට් දෙකක් තියෙනවා නේවා හෙලෝ මේ මාස්ටර් අයියේ මට නම් කස්ටම් ගහන්න බෑ මල්ලි ගහයි. දැන් කවුද මල්ලි කොයි? PC එකේ මල්ලි ගහයි. ඕ කතා කරන පොඩි එකා. අඩෝ. හෙලෝ. මුගේ වොයිස් එක දැන් වෙනස් නේ බං අර අතහපන කාලේදී වොයිස් එක නෙමෙයිනේ තියෙන්නේ. මොකද්ද? අර අයියාගේ කස්ටම් එකක් ගහලා අතහපනපු කාලේ මේ වොයිස් එක නෙමෙයිනේ තියෙන්නේ. දැන් ඉතින් ලොකු වුණා එහෙම තමයි. නෑ පොඩ්ඩක් තියෙනවා දැන් මල්ලි අයියට වඩා වැඩ වෙලා තියෙන්නේ ඈ වාසිය දන්නේ මල්ලි නම් ගහන කස්ටම ගහන්න නැහැ ඉතින් වැඩක් බාසිල් දැන් ආයෙත් පරණ තත්ත්වෙට බහැලා දැන් බාසිල් ගහන account එක කෝකද මේකෙන් දැන් මේ ඒක නම් අලුතෙන් කරාපු එකක් මේ YT කියන එක අනිත් එක තමයි මම ගෙහුවේ මෙච්චර account එකක් ගත්තද දෙන්නට නැත්තම් පරණ දෙකද නෑ මේක ගත්තා ඒකේ මම ගහනවා දැන් හතලේ මොබයිල් එකේ එල දැන් මල්ලි ගහනවාද කියන්නේ කස්ටම් එකක් එහෙනම් ගහමු ඔයා මොන වැඩක් වුණත් මට කියන්න තියෙන්නේ මං ලයිව් එක 7 අවුරුද්දකින් ආවත් මගේ ලයිව් එකේ ගහන්න පට්ට අමාරුයි හොඳේ මොකද මේ ඉන්නේ ෆෑන් බේස් එක තනිකරම කස්ටම් පික්කෝ ඉන්නේ ඉතින් කවුරු වෙයිද කියන්න මම දන්නේ නැහැ එහෙනම් පොඩ්ඩක් IQ තියාගෙන ගහන්න ඕනේ මේ ඒසි වෙන්නේ නැහැ මගේ ලයිව් එකේ ගහන එක හරි බාසිල්ගේ UID එක බලපංගුවයි මොකද තියෙන්නේ මේ account එක කාගේ හරි account එකක්ද මම දන්නේ නැහැ අර SLR බාසිල් එක බලන්න කියන්නේ SLR බාසිල් එකද ඒක ID එක බලන්නකෝ අම්මට හුඩු වෙනවන්නේ ඒ කොහොමද බං එහෙම වෙන්නේ ඒ කස්ටම් ජෙනරේටඩ් account එක ඒ කියන්නේ කොහොමද එහෙම කරගන්නේ කොහොමද ඒක අර FFL KM4 කියලා කෙනෙක් ඉන්නවා එයා හදනවා 99.999 මොකද්ද බං ඒ ID එක 96.04යි ඒ ලේසි බොයිස් ඔයාලා රික්වෙස්ට් එකක් දානවා 96.04ක් ගැහුවා රික්වෙස්ට් එකක් දාන්න තියෙන අය කටපාඩම් කරන්න දෙයක් නැහැ අඩෝ මරුනේ බං account එක ඒ කියන්නේ ඔයාලට මේක 0 තිබ්බ ඒ කියන්නේ ඔයාලට හදලා දුන්න account එකක් දැන් level 58ට ඔයාලම ගහලා අප් කරා එහෙමද ඔව් level 1 ඉන්නේ අම්මට හොඩු ඒක මරුනේ බං ඒක හොඳයි ඉතින් දැන් අප් කරගෙන ගියා නම් ඉස්සරහට ඉතින් ID එකේ ID එකට සෑහෙන වටිනාකමක් එනවනේ ඔව් ඒ කියන්නේ ID මේ level 1 ID එකම $100 අහනවා අඩේ මරු එල ලයිව් දින්නේ නෑනේ නෑ අයල හරි දැන් අයියද මල්ලිද ගහන්නේ අපිට කියන්න මල්ලි ගහන්න නම් දැන් මල්ලි ඉන්නේ PC එකේ PC එක රික්වෙස්ට් එකක් දාලා දෙනවා මල්ලි එහෙනම් ඔයාලට දැන් ෆ්ලැග් එක දෙනවා මල්ලි හදන්න කස්ටම් එක ඔයාලට ඕන ගන්න එකක් ගහන්න පුළුවන් කස්ටම් වල ඒක ප්‍රශ්නයක් නෑ ඔයාලට ඕන ස්කිල් එකක් දාගෙන ගහන්න කස්ටම් එක හදන අතරේ මම ලයිව් එකේ ගෙන හතර දෙනාට රූල්ස් ටික කියන ලයිව් එකේ ගෙන හතර ඉතින් දන්නවනේ රූල්ස් ටික හෙල්මට් දාන්න බෑ හේතුවක් කිසිම හේතුවක් උඩ ලයිව් එකේ ගෙන හතර දෙනා මල්ලි මේ දැන් මෙහෙම සීන් එකක් තියෙනවනේ දැන් හෙඩ්ෂොට් ඔන්ලි දාලා ගහනවද නැද්ද කියන එක ඔයාලා තීරණය කරන්න ඕන ඔයාලගේ හැකියාවත් එක්ක හෙඩ්ෂොට් ඔන්ලි ගහමු මට නා ෆෝන් එකක් පුළුවන් ඒ කියන්නේ හෙඩ්ෂොට් දැන් මෙහෙමයි පට්ටම පිළිගැනීමක් සහ පට්ටම අර ට්‍රස්ට් එකක් කට්ටියට තියෙනවා හෙඩ්ෂොට් දාන්න නැතුව ගහනකොට අර ට්‍රස්ට් වෙන්නේ නැහැ නේ කාටවත් මොකද නැත්තම් බොඩියක් වැදුන්නේ නැති වුණාම කට්ටිය අප්පඩි මූ හෙඩ් විතරයි ගහන්නේ ෆයිල්ද දන්නේ නැහැ එහෙමත් කියනවා හැබැයි මෙහෙමයි අර හෙඩ්ෂොට් ඔන්ලි දාලා ගහනකොට පොඩ්ඩක් සර්වයිවල් එක වැඩි මට බේරිලා ඉන්න පුළුවන් හෙඩ්ෂොට් දාන්න නැතුව ගහනකොට ඉතින් පට්ටම කවරින් එක ගහන්න තියෙන්නේ පට්ටම අමාරුයි මේ ඔයාට දෙකටම ඕකේ නම් ඔයා හරි එහෙනම් එහෙම ගහන්න මේ කස්ටම් එක හදන්න එහෙනම් හෙඩ්ෂොට් ඔන්ලි නැතුව හරි ලයිව් එකෙන් එන හතර දෙනා ඔයාලා හෙල්මට් දාන්න එපා ෂොට් ගන් එකයි ඩෙසර්ට් එකයි විතරක් ගහන ලයිව් එකෙන් එන කට්ටිය ෂොට් ගන් දෙකක් ගත්තට කමක් නැහැ ගන් ස්විච් කර එක තැන ගහන්නත් එපා වෝල් එක බුලට් එක ගහන්න ලයිව් එකෙන් එන හතර ඒත් එකම ලයිව් එකෙන් එන හතර දෙනා කිසිම හේතුවක් උඩ මෙන්න මේ ස්කිල් ටික දාගෙන එන්න එපා මේ ස්කිල් ටික හැර වෙන ඕන ස්කිල් එකක් දාගෙන එන්න
ඒතර ෂොට් බාල්දු වෙන්නේ නැති නිකන් අර බග් වෙන්නේ නැති සාමාන්‍ය වොල්ෆ්‍රා EP ඇන්ඩ්‍රු හයාටෝ සෝනියා ෆ්ලෑෂ් නයිරි ඇන්තෝනියෝ ඔව දාගෙන එන්න එපා නෝමල් නිකන් වෙස්ට් එක ලෙවල් 4 දාන්නන්නේ. වෙස්ට් එක ලෙවල් 4 ඒක හොඳයි නේ නැත්තම් බේරෙන්න අමාරුයිනේ බොයිස් ලෙවල් එක අපි පොඩක් හෙඩ්ෂොට් ඔන්ලි නැතුව ගහන හින්දා වෙස්ට් එක ලෙවල් 4 දෙමුනේ පොඩ්ඩක් බේරිලා ඉන්න පුළුවන් chance එකක් තියෙන හින්දා මචං මෙහෙම හෙල්මට් එක නම් වැඩි කරන්න එපා හෙල්මට් එක 2 දෙන්නේ. ඔය හෙල්මට් එක 2 තියන්න නැත්තම් ඒකටත් කට්ටිය කෑ ගහන වෙස්ට් එක අවුලන්නේ නැහැ 4 තිබ්බට අවුලන්නේ හරි හදන්න එහෙනම්. යා හරි. පාස්වර්ඩ් එක දැම්ම කියන්න එපා මේ ස්පෙක් අඩු කරන්න ස්පෙක් අඩු කරන්න එක මං විතරක් තියන්න මේ ස්පෙක් අඩු කරන්න මල්ලි එකටම දාන්න ස්පෙක් පාස්වර්ඩ් එක 11 බොයිස් 60යි 67යි 800 සෝරි 810යි 4 60යි 67යි 810යි 4 මේ 2 pack කියන මල්ලි නම් මගේ කස්ටමර්ලා නිතරම ඇවිල්ලා තියෙන අලුත්ම හතරක් දාලා ගහන්න ඕනේ 2 pack එළියට ඔය උඩම ඉන්න එක්කෙනා එළියෙන් තියන්න යා නිතරම කස්ටමර්ලා ඇවිත් තියෙන හින්දා මට හරි ගියා. අතකයි වොල්ෆ් ජෙරි සයිරොක්ස් පොඩ්ඩා ලයිව් එකෙන් ඇවිල්ලා ඉන්න හතර දෙනා පොඩ්ඩක් මයික් ඔන් කරලා කියන්න පුළුවන්ද කාගේ හරි ස්කිල් එහෙම අවුලක් තියෙනවා නම් බලලා හෙලෝ වොල්ෆ් ජෙරි සයිරොක්ස් පොඩ්ඩා ඇහෙනවද අනිත් ඔක්කොම කික් කරන්නනේ. අනිත් සෙට් එක හරි ඔයා පාස්වර්ඩ් වෙනස් කරලා අවුලක් නැද්ද ඔක්කොගේ ස්කිල් හරිද සයිරොක්ස්ගේ පොඩ්ඩක් ස්කිල් අවුල් කියනවා මොකක්ද අවුල Apex Spec time as Apex Spec water. කවුද මේ Apex කවුද? එහෙම ස්පෙක් දාන්න බෑ මල්ලි කවුද කියන්නේ අයින් කරන්න එහෙම දාන්න බෑ ස්පෙක් එකේ මං විතරයි ඉන්නේ කොල්ලෝ ඇන්ඩ්‍රු දාගෙන දාන්නනේ. මේ පොඩ්ඩ ඇන්ඩ්‍රු දාගෙන අන්න ගිහිල්ලා. ඔව් ගියා ආ 11 දෙන්න පාස්වර්ඩ් එක. පොඩ්ඩක් ට්‍රැක්ද මන් දන්නේ ඌ ඇවිල්ලා තව කවුද දාරගෙන ස්පෙක් දාන්නලු එහෙම දාන්න බෑ මගේ මල්ලි පොඩ්ඩා හරි. ලයිව් එකට එන්න කවුද පොඩ්ඩා එයාගේ යාළුවෙක් එහෙම එක්කන් එන්න බෑ මේ අවුලක් නැහැ ස්කිල් හරි නේද බොයිස් එහෙනම් හරි එහෙනම් හතර හෙල්මට් දාන්න එපා ඔන්න කියලා තියෙන්නේ වොල්ෆ්‍රා EP ඇන්ඩ්‍රු හයාටෝ සෝනියා ෆ්ලෑෂ් ඇන්ඩ්‍රු ඇන්තෝනියෝ ඔබ දාගෙන අයිරි දාන් ඉන්නවනම් අයින් කරගන්න ෂොට් ගන් ඩෙසර්ට් ගහන්න වෙන ගන් ගහන්න එපා සහ ගන් ස්විච් ගහන්න එපා බොයිස් හොඳේ හරි මල්ලි එහෙනම් බාසිල්ගේ මල්ලි යම් බලන්න අපි මොකද වෙන්නේ කියලා මැච් එක කන්න වෙන්නේ. ලේසි නෑ මල්ලි ආ බල්ලා ගහන්න හරි හරි. අපි බලමු බොයිස් මොකද වෙන්නේ කියලා කට්ටිය ලයිව් එක ලයික් එකක් දාන්න කියලා මේ පැත්තෙන් මතක් කරනවා ෂෙයා පාරක් දාන්න අමතක කරන්න එපා ෆලෝ පාරක් දාන්න අමතක කරන්න එපා ලයිව් එක ලයික් එකක් දාන්න වයිඩි පැත්ත ලයික් කරලා නැහැ බර ගාණක් ලයිව් එකේ ඉන්නවා ලයික් කරන්න ලයිව් එකේ හතර දෙනා කොහමද මේ හෙල්මට් එක විතරක් දාගෙන ගහනවනේ ජෙරි අඩෝ හෙල්මට් ගලවන්න අහන්න බලන්න PC version එක දන්නේ නැහැ ගහන්නේ නේ නැතුණාද නේ PC version නෙමෙයි PC version නෙමෙයි කතර එක UMP නේ බාරන් ඉන්නේ යන ස්ටයිල් එක නම් මට එච්චර ෂුවර් නෑ පුතේ ඒ යන විදිහට නම් ලේසි නෑ ඔළුවක් ගැලෙුවා මේ පැත්තෙන් ජෙරි ඒ යන විදිහ නම් අමාරුයි ඔය තාම ලැන්ඩේජ් ස්කූල් ද මාස්ටර් ඔව් මම ලබන අවුරුද්දේ 3 වෙනි මාසෙන් ග්‍රැජුවේට් වෙලා එහෙම යනවා යුනිවර්සිටි යන්න තීරණය කරා යාළුවේ. එලින්ම ජපාන් යුනිවර්සිටි එකට සෙන්මොන් ඒ කියන්නේ සෙන්මොන් නෙමෙයි දයිකක්කු එකට යන්න තීරණය කරා. සමහර මොකද්ද මේ දාන්නේ? කවුද ගොලියුම්? වොලියුම් නෙවෙයි කවුද? කර්මයේ දැඩි වූ කල මා කුමක් කරන්න? මේ මොනවද මේ කට්ටිය?
First blood. එකක් ගහලා හැරෙනකොට බැවිල්ලා ආයෙ ගහලා ගියානේ බා. ඒ ෂොට් එක ලස්සනයි. හරි කොල්ලට බඩු හම්බෙයි වගේ. PC version එක 2026 බෑන් වෙනවලු. මම නම් දන්නේ නැහැ ඕව ගැන. Facebook කමෙන්ට් බලන්නේ නැද්ද? දිල්හානි බලනවා ඉතින් කමෙන්ට් කියවන්නේ නැහැ කියන්නේ. ලෝකමට නෙමෙයි. කියවලා නිම කරන්න බැරි හින්දා. ගිල් කස්ටම් එකක් ගහමුලු. අම්මට මාස්ටර් අයියා මොකෝ වෙන්නේ? සදෙව්. ඉතින් ඉන්නවාට කොහොමද පේන්න හිටියේ නැහැ කියන්නේ ඉතින් දන්නේ නැද්ද පොඩ්ඩක්. ඇත්තකට වෙලා මොකද වෙන්නේ කියලා බලන්න ඉතින්. ප්‍රෙස්ටර් ගෑරේජ් එකක් ගියා. මෙයා පයින්නවා වැඩි බෝයි කෝල් එකේ. මෙයා මේ ෆ්‍රී ගහන වැඩි අර නිකන්. ෆ්‍රී ස්ටයිල් ගතිය වැඩි. පැන ගහනවා වැඩි. කිව්ව එකක් ගහලා හැරෙනකොට මීයා කනවා බිඳුවට 3යි. ඒ අමාරුයි. තව මැච් එකක් අගේ දෙකක් වගේ බලමු. මූ ස්කිල් දාලා නෑලු. ඈ? අපි EP දාලා දාන්නේ. EP දාලාදී EP කෙලි ආයි මේ කස්ටම් ස්කිල් එක දාලා ඉන්නේ. හෙඩ්ෂොට් දාලා ගහන්න තිබ්බලු. එයා චැලෙන්ජ් එක බාරගත්තාම මට ඉතින් මොකුත් කියන්න බෑ ඒකට. අම්මට එරෝ මොකද වෙන්නේ? after long time. මොකද වෙන්නේ ජපානේ බඩු මිල වැඩි වෙලා මෙහෙත් ඉන්නවා සදියා වගේ සදියා කියන්නේ සදියා අගමැති කෙනෙක් පත් වෙලා ට්‍රැක් කෙලින්නේ මේක යුද්ධ ඇති කරගෙන ජපානේ පොඩ්ඩක් ටූරිස්ට්ට කියන්නේ විදේශීය ඉන්ෆ්ලුවෙන්ස්ලාට ගයිකොකුජින් කියලා තමයි ඉතින් කියන්නේ විදේශීය රීවකුසෙයි ගයිකොකුජින් කියන්නේ විදේශීය ශිෂ්‍යයන් සහ විදේශීය ජාතිකයන්ට ජපානයේ පොඩ්ඩක් දැන් රූල්ස් අද වෙලා පොඩ්ඩක් ජපානයෙන් ගේමක් ගහ ගන්න තත් ඒතන ලැග් එකක් ගියා මගේ FPS දැස්සා මේ ජපානයේ පොඩ්ඩක් දැන් ගේමක් ගහන තත්ත්වයේ මේ අඩු වේගන යන්නේ අමාරු වේගන යන්නේ ඉස්සරහට ජපාන් ඉස්සරහට එන්න කට්ටිය පොඩ්ඩක් දෙපාරක් කීම හිතලා බලලා එන්න ඉස්සරහට ජපාන එනවනම් පොඩ්ඩක් ස්ට්‍රික්ට් වැඩි වෙලා දැන් ජපානේ නීතිමය බලපෑම වැඩි. මොකද අපි රටකට ගිහිල්ලා ගොඩාක්ම කට්ටිය ගේමක් ගහගන්නේ මුල් කාලේ ඉල්ලීගල් විදිහට වැඩ කරන පැය ගාන හිම වැඩියෙන් වැඩ කරලා මේ ගොඩක් කට්ටිය ඉතුරු කරගන්නේ ලංකාවට කට්ටියම දාගන්නේ. ලාස්ට් මැච් එක බලමු අපි මල්ලිගේ 0.4යි. ඒ හින්දා ඉස්සරහට ජපානේ පොඩ්ඩක් අමාරුයි මේ වැඩ ටික කරගන්න. ඉස්සරහට රූල්ස් අද වෙලා දැන් ජප්පොත් බයයි. ඒ හින්දා අපිට වැඩ දෙන්න. ඒ හින්දා ජපන් එන කට්ටිය පොඩ්ඩක් හිතලා බලලා එන්න ඉස්සරහට. මෙයා නයිරි දාලා නැද්ද? ඒක ඉතින් මං එයාට කිව්වනේ ඕන ස්කිල් එකක් දාගන්න කියලා. අපරාධේ. एक्सपीरियंस से भाई पहले माइक के कहना होगा भाई तो आटा माइक पर तंदू गया वाली होगा आटा है ना उन्हें First blood. मारी एंड सुद्धा अभी कथा कर आओ प्रैक्टिस करने ना यार एंड क्या लोबियर ऊपर निकल आता जोनी वगैरह लो है को जोनी सीन से राहुलत नहीं दट्टे नहीं कोंडेत नहीं बोलो आवाज़ हेलो ताऊ සෑහෙන්න ගේමක් දෙන්න වෙනවා සුද්දා එල අවුලක් නැහැ ඔය වෙලාවක එන්න අයියා හරි එවන්න මේ ඔයා හරි එන්න හැබැයි ට්‍රේනින් පොඩ්ඩක් තව ටිකක් මේ ඔය ෆ්‍රී ස්ටයිල් ගතිය වැඩි පොඩ්ඩක් ඒ කියන්නේ අර හෝල්ඩ් වෙලා ගහන්න ඕන සමහරක් දැන් ඔය ඕපන් යනවත් වැඩි අවුලක් නැහැ නයිස් ට්‍රයි අය වෙලාවක මැච් එකක් ගහන්න එන්න
මේ කියපු ගමන් ආ. ආවට thank you කවුද මේ අයියා මම දැක්කේ නෑ ඔන්ලයින් ඉන්නවා මේ හරි හරි ගමන්නේ ආයෙලාක සෙට් වෙම එනවා ජය වේවා හරි 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 ආ